ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතියේ එන එක් ප්‍රමේයක් ගැන. ඉතින් මේ ප්‍රමේය තමයි ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක. ඒ කියන්නේ A ධන B ධන C සමානයි අංශක 180යි කියන එක. A ධන B ධන C සමානයි අංශක 180යි කියන එක තමයි මේ ප්‍රමේයෙන් කියන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර මෙන්න මේ ඇතුලේ තියෙන කෝණ තුනේ එකතුව අංශක 180ක් කියලා තමයි මේ ප්‍රමේයෙන් කියන්නේ. අපි මේ ප්‍රමේයෙන් ගැන ගානක් බලමු. මේක තමයි අපේ ප්‍රශ්නේ. මේකේ තියෙන්නේ x ගේ අගය සොයන්න. ඉතින් අපි දැනටමත් දන්නවා ත්‍රිකෝණයක මෙන්න මේ ඇතුලේ එහෙම නැත්නම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා. අපි ඒ ප්‍රමේය ආශ්‍රයෙන් තමයි මේ ගාන හදන්නේ. අපි ලියා ගන්නවා x ධන 50 ධන 70 සමාන වෙනවා අංශක 180ට x ධන 50යි 70 එකතු කරාම 120ක් කියලා එනවා සමානයි අංශක 180ට. දැන් මේ ධන 120 අපි සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. එතකොට අපිට එනවා ඍණ 120ක් 180 ඍණ 120යි. දැන් මෙන්න මේ 180න් අපි 120ක් අඩු කරනවා. එතකොට අපිට x ගේ උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් අංශක 60යි කියලා.